MCQ 36 Python නෑ කියපු පේපරේ තිබ්බ Python ප්‍රශ්නයක්. එතකොට මැත් ඔපරේටර්ස් වලින් අහලා තිබ්බේ. එතකොට ගොඩක් අය මේකට උත්තරේ දෙන්න ගන්න නැත්තේ 90%ක්ම ටයිප් කරේ කියන්නේ. පහ කියන උත්තරේ. හැබැයි පහ කියන උත්තරේ නෙමෙයි උත්තරේ. බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන ටියුපල් එකක්. ටපල් එකක්. හරිද? මේ තියෙන ටපල් එකක්. එතකොට ටපල් වලට තියෙන මොනවද? ඉන්ඩෙක්සස්. 0 1 2. හරි ඔය ඉන්ඩෙක්සස් ටික. ඒ වගේම මේක අනිත් පැත්තට ඉන්ඩෙක්සස් දෙන්න පුළුවන්. ඍණ 1, ඍණ 2, ඍණ 3. හරි. ඔය දැන් ඉන්ඩෙක්සස් දෙන්න පුළුවන්. දැන් මෙන්න මේ කෑල්ලේ හරිද? දැන් මෙන්න මේ කෑල්ලේ තේරුම තමයි මේ ටියුපල් එකේ තියෙන ඍණ 1 කියන ඉන්ඩෙක්ස් එක අරගන්න. හරිද? මේ ටියුපල් එකේ තියෙන ඍණ 1 කියන ඉන්ඩෙක්ස් එක කවුද? 3. හරි. 3 තමයි ඍණ 1 කියන ඉන්ඩෙක්ස් එක. දැන් මේ පැත්ත සුළු කරොත් මොකද වෙන්නේ? යල්ල කෝර ගන්න. මේ පැත්ත සුළු කරොත් මොකද වෙන්නේ? 3 වරක් 4 12යි. 12ට 3ක් එකතු කරාම කීයද? 15යි. උත්තරේ එනවා 15. හරි. ඒතර ඔහම තමයි යන්නේ. දැන් බැරි වෙලා මෙහෙම આવුත් මම දෙන්නම් මෙන්න මෙතන ඉන්ඩෙක්ස් එක 0. දැන් උත්තරේ මොකක්ද? මේක එක්සිකියුට් වෙලා ගන්නවා මෙයාගේ 0 කියන ඉන්ඩෙක්ස් එක 0 කියන ඉන්ඩෙක්ස් එකකින් 1. ඒතර මේ පැත්තේ එනවා 12. 12යි 1යි 13යි. ඍණ 2 ගත්තොත් ඍණ 2 දැම්මොත් ඍණ 2 දැම්මොත් ඍණ 2 කියන්නේ මෙයා මේ කැලේ එක්සිකියුට් වෙලා යනවා 2. එතකොට මේ පැත්තේ එනවා 12. 12යි 2යි 14යි කියලා උත්තරේ එනවා. කෝඩ් කරලා පෙන්නන්න. print ටපල් එකේ කවුද ඉන්නේ 1 2 3 ඊට පස්සේ මෙතන කවුද ඉන්නේ ඍණ 1 වෙනි ඉන්ඩෙක්ස් එක ගන්න කියන පාර්ට් එකනේ. ඍණ 1 ඒක එකතු කරනවා 3 වරක් 4. දැන් මේක රන් කරොත් කීයද උත්තරේ එන්නේ? 15යි. දැන් අර මං කලින් කරපු විදිහට මෙතන ඍණ 2 දුන්නොත් ඍණ 2 දුන්නොත් උත්තරේ මොකක්ද දෙන්නේ? 14. එතකොට ටයිප් කරලා එකක් එන්නේ නැහැ.